පෙම්මතුන් දෙන්නේ කාම සේවනයේ යෙදුනට කමක් නැද්ද? දැන් දැක්කද වෙච්ච විනාශය? දැන් මේකෙදී අර අපේ ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේ බණට කියපු කාරණයක් ඔබට මම මතක් කරන්නම්. ඒකේ කිව්වා බැඳපු කාලෙට යාළු වෙලා හිටිය කාලේ ගත කරපු විදිය ගැන සතුටු වෙන්න ජීවිතය හදාගන්න කියලා. ඒ කියන්නේ අපි විවාහ වෙන්න ඉස්සෙල්ලා මගේ මහත්තයා මාව විනාශ කළේ නැහැ. ඒක අභිමානයක්. ඒක අභිමානයක් දරුවන්ට කියන්න බුලන් දරුවනේ අපි හරි වැදගත් විදියට අපි හිටියා. අපි කසාද බදිනකන් හරි වැදගත් විදියට හිටියා. තමන්ට තමන් ගැනම කියන්න පුළුවන් මං හරි වැදගත් විදියට ජීවත් වුණා. මම මේ රාගය විසිලා කියපු කෙනෙක් නෙමෙයි කියලා තමන් ගැන කියන්න පුළුවන් අභිමානයක් ගොඩනගා ගන්න. මොකද ඊළඟට කියනවා විවාහ වෙච්ච කෙනෙක් එක්ක විවාහ නොවිච්ච කෙනෙක් සෙක්ස් කළාට කමක් නැද්ද? දැන් බලන්න විනාශේ. දැන් මේ කියන්නේ කෙලීම පව් ගැන නේද? හරි භයානකයි. විවාහ වෙච්ච කෙනෙක් තව කෙනෙක් වරද්දට පොළඹවා ගත්තොත් එයාට සංසාරේ එක ආත්මයක් නෙමෙයි දෙකක් නෙමෙයි ආත්ම භාව 5000 births ආත්ම භාව 5000ක් ආදරේ ලැබෙන්නේ නැහැ. දැන් බලන්න රිසල්ට් එක ආත්ම භාව 5000ක් ආදරේ ලැබෙන්නේ නැති ශාපයක් Tamanට ලැබෙනවා. කාගේ හරි කසාදේ බැඳපු ස්වාමියෙක් Taman පොළඹවා ගත්තොත් කසාදේ බැඳපු බිරිඳක් Taman පොළඹවා ගත්තොත් ආත්ම භාව කීයක්ද? 5000ක්. ආත්ම භාව 10 නෙමෙයි 5000ක්. 5000 වාරයක් පෞල් ජීවිතේ කඩාකප්පල්. සංසාරේ ඒ විදියට ගුටියක් හන්ට ඕනේ නම් කරගන්න. ආදරය ඕනේ නම් කවදාවත් මේ විවාහ වෙච්ච ජෝඩු වලට අත තියන්න යන්න එපා. ආදරය ඕනේ නම් විවාහ වෙන්න ඉස්සෙල්ලා විනාශ වෙන්න එපා. විවාහ වෙන්න ඉස්සෙල්ලා විනාශ වුණොත් ඒක ඩැමේජ් එක මේකයි. අපි කියමු ඔන්න විවාහ වෙන්න ඉස්සෙල්ලා මේකුම් රූම්ස් ගියා. ඒ කොයි හරි රූම් එකකට ගිහිල්ලා විනාශ වෙලා දැන් ගෙදර දන්නේ නැහැ. දැන් ඔන්න වෙඩින් එක ගන්න ඕනේ. දැන් ඔන්න වෙඩින් ගන්න ගිහිල්ලා ඔන්න දැන් ඉතින් වෙලාවකුත් බලාගෙන දැන් මේ නැකතට දැන් සුද්ධිට පිටට ඊට පස්සේ දැන් ඔන්න ගිය පාරත් මට මේක කියන්න වුණා මන් මත කියලා හැටියට. දැන් ඔන්න මගුල් පෝරුවට නගිනවා. දැන් අර මල් කුමාරියෝ මල් දානවා. දැන් අලු ජෝඩුව ෆ්‍රෙෂ්. මගුල් ජෝඩුව නගිනවා. දැන් ඔන්න ජයමංගල ගාථා කියනවා. ආශිර්වාද ගාථා. අලුතින් පටන් ගන්න. උන් පටන් අර හොරෙන්. දැන් ඔන්න ජයමංගල ගාථා කියනවා. සෙත් පතනකොට මේගොල්ලන්ට සම්බන්ධ ඉෂ්ට දේවතාවරු ඉන්නවා. මේ ලෝකේ ඉන්නවා ඉෂ්ට දේවතා. ඉෂ්ට දේවතාවරු සෙත් පතන්න බලනවා. පිරිණිවෙච්ච ජෝඩුවක්. ඇඳුම විතරයි. ඇතුළ කුණු වෙලා. ඇතුළ කුණු වෙච්ච දෙන්නෙක් පෝරුවේ හිටගෙන ඉන්නවා. ආශිර්වාද ගන්න දෙවරු ශාප කළා යනවා.
මොකද්ද රිසල්ට් එක? වැඩි දවසක් යන්නේ නැහැ කසාද බැඳලා දෙන්නට දෙන්න පෙන්නන්න බැරුව යනවා. දෙන්නට දෙන්න පෙන්නන්න බැරුව යනවා. එපා වෙනවා. ටික දවසයි ඩිවෝස්. බලන්න හොයලා ඩිවෝස් කේස් වැඩි. මේ ඩිවෝස් කේස් වල ගොඩාක් මුල ওই ප්‍රශ්නේ ඇති.